හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා You are the entire universe YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයා කැමති ඕනිම දෙයක් ඔයාගේ ළඟට ආකර්ෂණය කරගන්න පුළුවන් ඉතාමත් සාර්ථක law of attraction method එකක් වන visualization ගැන. මේ visualization අපි කැමති ඕනිම දෙයක් අපේ reality එක බවට පත් කරගන්න පුළුවන් ක්‍රමයක්. ඔයාලා දන්නවද මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ඉස්සෙල්ලාම මිනිස් මනසේ සිතවිල්ලක් විදියට තමයි නිර්මාණය වෙන්නේ. ලෝකේ තියෙන ආහාර පාන විලාසිතා මේ හැම දෙයක්ම ඉස්සෙල්ලාම මිනිස් මනසේ ඇතිවෙච්ච සිතවිල්ලක් පමණයි. ඉන් පසුව තමයි එය යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් visualization කියන්නේ මෙන්න මේ විදිහට ඔයාට අවශ්‍ය දේවල් ඔයාගේ මනසින් චිත්‍ර රූප මැවීම. මෙතෙන්දි වෙන්නේ ඔයාගේ අඩසිත රීප්‍රෝග්‍රෑම් කිරීමක්ම තමයි. ඔයාට මුදල් වාහනයක් ආදරය මේ ඕනිම දෙයක් visualization තුලින් ඔයාගේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට කායිකක් ආකර්ෂණය කරගන්න ඕනි කියලා. එතකොට ඔයා S2 පියාගෙන ඉතාමත් විස්තරාත්මකව ඔයාගේ මනසින් චිත්‍ර රූප මැවිය යුතුයි. ඔයාගේ කායික ඔයා මිලදී ගන්නවා, ඔයා ඒ කායක ඩ්‍රයිව් කරගෙන යනවා, ඔයාගේ ෆැමිලි කායකේ දාගෙන යනවා. මෙන්න මේ වගේ දේවල් ඔයාගේ මනසින් දකින්න ඕනි. ඒත් සමගම ඔයා ඒ දේවල් ෆීල් කරන්න ඕනි. ඒ කියන්නේ ඔයා ඇත්තටම කායික ගන්නවා, ඔයා දැන් කායිකේ ඩ්‍රයිව් කරගෙන යනවා කියලා හිතාගෙන විෂුවලයිස් කරන්න. එතකොට ඔයාගේ යටිසිත මේ දේවල් විශ්වාස කරන්න පටන් ගන්නවා. ඔයාලා දන්නවනේ අපේ යටිසිත ඇත්ත සහ බොරු දෙක වෙනසක් අඳුරන්නේ නැහැ. ඉතින් ඔයා මේ විදිහට විෂුවලයිස් කරද්දී යටිසිත විශ්වාස කරනවා ඇත්තටම දැන් ඔයාට කායිකක් තියෙනවා කියලා. ඒත් සමගම ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමකට පැමිණෙනවා. ඊට පස්සේ ඒ කායික මිලදී ගන්න අවශ්‍ය ඔපචුනිටිස් විශ්වය විසින් ඔයාට ලබා දෙන්න පටන් ගන්නවා. මේ විදිහට කායිකක් විතරක් නෙමෙයි ඔයා කැමති ඕනිම දෙයක් ඔයාට ආකර්ෂණය කරගන්න පුළුවන්. හැමදාම දවසකට විනාඩි 5ක් වගේ විෂුවලයිස් කරාම ප්‍රමාණවත්. ඊට පස්සේ විශ්වාසයෙන් ඔයා ඔයාගේ දවසේ වැඩ කටයුතු ධනාත්මක විදිහට කරගෙන යන්න. අනිවාර්යයෙන්ම විශ්වය ඔයාට අවශ්‍ය දේවල් ලබා දේවි. ඉතින් විෂුවලයිසේෂන් ගැන ඔය දේවල් තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඊළඟ වීඩියෝ එක අරගෙන එනකම් You are the entire universe YouTube channel එක එක්ක රැඳෙලින්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.